guys ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පොඩ්ඩක් හොල්මන් බූත් එක්ස්පෙරිමන්ට් එකක්. ඇත්තටම මම මේකට ඉතින් තනියම නෙමෙයි යාළුවා. අපේ ඉතින් කලින් යාළුවා දෙන්න සතිය මල්ලි මෙතිගාලි ඒ දෙන්නව ගෙනාවා. ඉතින් ඇත්තටම මේක ඇත්තටම මේ හොල්මන් ගෙදරක්. ඉතින් මාර භයානකයි. ඇත්තටම මේක ඇත්ත සිද්ධියක්. ඉතින් මම මේ සිද්ධිය ගොඩාක් කියන්න දන්නේ නැහැ. ඒක නිසා ඔයා නේද ගොඩක් දන්නේ? ඔය කියන්නකෝ මේ මොකද්ද මේ හොල්මන් සීන් එක ගැන? අවුරුදු 10කට කලින් මෙන්න මේ ගෙදර ඒ කියන්නේ අලුත බැඳපු ජෝඩුවක් ඇවිල්ලා පදිංචි වෙලා තියෙනවා. මේ ඊට පස්සේ මාස 2-3ක් යනකොට එයා අර ගෑනු කෙනාගේ නැන්දම්මයි එයා බැඳපු අර මහත්තයයි එයාට වද දෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ නිසා එයාට මේ ගෙදරින් ඉන්න බැරුව බෙල්ලවල් දාගෙන මැරිලා තියෙනවා. ඊට පස්සේ අර නැන්දම්මයි මහත්තයයි ඉන්න මේ ගෙදර ඉන්නකොට ඒ හොල්මනක් කියලා ඇවිල්ලා වද දීලා තියෙනවා මේගොල්ලන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා තියෙනවා වෙන මේ කියන්නේ කොළඹ පැත්තට. ඒගොල්ලෝ යන්නේ මේ ගෙදර අස් කරගෙන ලොරියක යන්නේ. ඒගොල්ලෝ දැකලා තියෙනවා ඒ ලොරියටත් ඒ මැරිච් එක්කෙනා නගිනවා. ඊට පස්සේ මේ එහෙත් ගිහිල්ලා වද දීලා ඒගොල්ලෝ මැරිලා. ඒ දෙන්නත් ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන්නත් බෙල්ලවල් දාගෙන මැරිලා. එතකොට මේ ඒ ආත්ම තුනම මේ ගෙදර දැන් ඉන්නවා. අම්බෝ භයානකයි වගේනේ. ඉතින් මේ මම දන්නවා මට මේ කතාව කලින් කිව්වා මේ ගමේ ඉන්න මේ කට්ටිය. අතරම මේ ගමේ ඉන්න කට්ටිය අඩුම ගානේ රෑ 5:30න් පස්සේ මෙතන තියෙන මේ පාරෙන් යන්නවත් බයයි. ඒ තරමටම මේ කට්ටිය රෑට අවිල්ලා කෑ ගහනවලු නේද? ඔව් ඒ කියන්නේ විලාප දෙන මේ කට්ටිය යන්නේ නෑලු. ඉතින් අපි යනකොට බයිස්කල් වලට නගිනවා. අපි ඉතින් කලින් දවසේ සෙනසුරාදා මෙතෙන්ට එන්න හිටියේ හවස. ඉතින් මේ කට්ටිය අපිට කිව්වා නේද එන්න එපා කියලා. ඉතින් මේ ඒක නිසායි අපි මේ දැන් ආවේ. දැන් වෙලාව දැන් 12ට විතර ආසන්න වෙලාවක් තියෙන්නේ. ඒක නිසායි අපි මේ වෙලාවේ ආවේ. ඉතින් අද අපි මෙතෙන්ට ඇවිල්ලා බූත් එක්ස්පෙරිමන්ට් 3ක් කරන්න තමයි යන්නේ. ඉතින් බූත් එක්ස්පෙරිමන්ට් 3 කරන්න කලින් අපි මුලින්ම ගේ ඇතුළට යමු. හම්බෝ හරිම කටුගයිනේ. කටු ගොඩක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම කැමරාව අනිත් පැත්ත ගයිස් මාර කටු ගොඩක් මැද්දේ තමයි අපි ඉන්නේ. දිමි ඉන්නා. ඒ දිමිකයි ඒක නිසා එන්නේ. හරිස්සමින් එන්න. ගයිස් මේක තමයි ගෙදර. දොරවල් ජනෙල් මේවා තියෙනවා. ගයිස් ඔයාලට පේනවා ඇති. ඔයාලට පේන ඇති ආන් අතන ලී කැල්ල. ආන් ඒ ලී කැල්ල තමයි මෙයා බෙල්ලල දාලා මැරිලා ඉන්නේ. නේද? ඉතින් එතන තමයි මෙයා බෙල්ලල දාලා මැරිලා ඉන්නේ. ඊට පස්සේ ඔය මේක තමයි ගෙදර පරිසරය. ඒක ඉතින් කැලේ වැහිලා සම්පූර්ණයෙන්ම තියෙන්නේ. වහලෙන්ම කඩාගෙන වැටිලා ආන් අර අතන වලට පේන ඇති බෝතලයක් එල්ලලා තිනවා. ඇත්තටම ඒ බෝතලේ ඇවිල්ලා මේ කට්ටිය ගෙදරින් යනකොට එල්ලලා තිබිලා නෑලු. මේ පස්සේ බලද්දී හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා ඒක එල්ලලා තියෙන්නේ මේ ගෙදර විලාප දෙනවලු භයානකයි කියලා. ඉතින් අර බෝතලේ හෙල්ලනවා. ඒක તો ඔඩේ. ඊ මොකද අර සද්දේ? යකෝ. ඊ ඇත්තටම ඇවිල්ලා. අද්දාචම. ඒක තමයි. ඉතින් ගයිස් ඔම්බ මාර සද්දෙකුත් ඇහුණා. ඊ ඔතනින් මොකද ගියා? ගයිස් මට එඩිට් කරනකොට මේවා අහු වුණොත් මම දාන්නම්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ දෙයක් අහු වුණොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. අපි ඕන් උතන මේ පොඩ මේව කරගන්නවා. අපි දැන් මෙතන චාලි කරන්න යන්නේ. බලමු පොඩක් මේව කරගන්න. කමන්නේ අපි ඔතන උඩින් තියමු මේ මොකද අර කොළ කෑල්ල. අපි ඉතින් ඒක පොඩ්ඩක් හොදට සෙටප් කරගන්නවා. ඉතින් ගයිස් අපිට හොද ලී කෑල්ලක් වගේ එකකුත් හම්බුණා. අපි එතන තියලා තමයි චාලි කරන්න යන්නේ. ඇයි මේ ඔයා ඉක්මනට පැන්සල් දෙක තියන්නකෝ. පැන්සල් දෙක තියන්න. අපේ එක්ස්පෙරිමන්ට් 3ම අද කරන්න යන්නේ මෙතන. කොහොම හරි අවුලක් නැහනේ. ඒ පැන්සල් දෙක සමබරව තියන්න. සමබර නැහැ. හුලම් පොඩ්ඩක් නැවතනකන් ඉන්න නෙමෙයි ගයිස්.
ඇත්තට මේ ගෙදර හොල්මන් ඇත්තටම ඉන්න අපි මේ ගැන මේ ගමේ කවගෙන් හරි අහලත් බැලුවා. හරි තියමුනේ. මේ මොනවද ඒකට කියන්නේ? ඒ බයිස්කල් එතන නැවතෙනවලු. නැවතිලා ඒ කියන්නේ එක වෙලා මෙතන පාරේ මැරිලක් තියෙනවා එහෙම නැවතිලා එක. යකෝ ඇත්තටම නම් මේක නම් මහා භයානක ගොඩක් වෙලාවට වෙන්නේ එක බයිස්කල් වලට විතරයි. අපේ ගෙවල් මේ ළඟට තියෙන්නේ අපේ සද්දත් එහෙනවා මේ ගෙවල් පැත්තේ. ඒ අතරම යකෝ ඉක්මනට ගන්න. අර මොකක්ද අර සද්දේ? ඇත්තට මේක නම් ආවේ නිකන් අර බාල්ගයක් පෙරලෙනවා වගේ සද්දයක් ආවනේ. ටොක් ටොක් ගේ. ගයිස් අපිට මේ ගෙදර කට්ටිය මට හිතෙන විදිහට චාලි කරන්න දෙන්නෙම නැහැ. චාලි ඔයා මෙතන ඉන්නවාද? චාලි ඔයා මෙතන ඉන්නවාද? චාලි ඔයා මෙතන ඉන්නවාද? ඉන්නවා නම් ජස් නැත්තම් නෝ. චාලි හරි දැන් සද්ද දාන්න එපා. අපි ප්‍රසිද්ධ YouTubers-ලා ඉන්නවා නම් yes පෙන්නන්න. අපි යකෝ බොරල්ලටත් යන්න ඉන්නේ වර යකෝ. හෙට අනිද්දා කනත්තර ගිහිල්ලා පැය 12ක් ඉන්න යන්නේ. වැඩනවා නම් yes වරේ. මේ පැත්ත yes වරේ. ගයිස් හරි yes ආවා. ඒ කියන්නේ චාලි මෙතන ඉන්නවා. හරි අපේ පළවෙනි එක්ස්පෙරිමන්ට් එක සාර්ථකයි. ඔයාලට දැන් තේරෙනවනේ මේ මෙතෙන්ට yes ආවා. ඕන් ඔය පැන්සල් දෙකක් ගන්න. අපි පැන්සල් දෙක විසිකන්න ඕනේද? ගයිස් මේ තියෙන්නේ අපි චාලි කරපු කොලේ පොඩක් පේනවනේ හොදට. ඔයාලට පේන ඇති අපි දැන් ඒක පුච්චන්න යන්නේ ඉබ්බන්ට පුච්චනවා ඔක. මොකද මේ චාලි කරාම ඕවා සාමාන්‍යයෙන් පුච්චනවනේ. මේ ඇත්තට මේකට yes ආව. ඒ කියන්නේ yes ආව කියන්නේ මෙතන ඉන්නවනේ. මොකක් හරි ආත්මයක් ඉන්නවා චාලි කියලාම කියන්න බෑ. හරි අපේ දෙවෙනි එක්ස්පෙරිමන්ට් එක කරන්න ගන්න ඕනේ. ඒකට යන්න ඕනේ ආන් අතන මේ තියෙන ඔයාලට පේන ඇති මේ අබ ගහ තියෙනවා. ඇත්තට මේ අබ ගහ කියන්නේ අබ ගහ නෙමෙයි. එතනට මේ එතන තමයි මේ යාට අර කරදර කරපු ලොකුම තැනනේ. එයා ගෑනු කෙනා අඹ ගහ ගාව වෙලා තමයි ඉඳලා තමයි මේ ඒගොල්ලන්ට වෛර බදිනවා. අබ ගහ ගාව ඉඳලා තමයි වෛර බදින්නේ. එතෙන්ට මේ කියන්නේ කට්ටිය ඔය එනවනේ ඔය පුංචි ළමයි එහෙම අබ කඩන්නේ. එතකොට එimhe අබ ගෙඩි වලින් ගහනවලු. මේ ඔයාලට පේන ඇති බිම අබ ගෙඩි වැටලා දෙනවා. ඒත් ගහේ කිසිම අබ ගෙඩියක් පේන්නවත් නැහැ. නේද? ඉතින් මේ ආන් අතන ගෙදරක් තියෙන ආන් ඒ ගෙදර කැට්ටිය කියනවා මේ ගෙදර උළු වලට ගහනවලු අබ ගෙඩි වලින් කියලා. ඔය ඕක ඇතුලේ තිබ්බ ඉටිපන්දම. ඉටිපන්දම අපි අරගෙන ඉටිපන්දම පත්තු කරලා දෙවෙනි එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ. දිමි ඉන්නවා. ඉතින් ඒක තමයි මෙහා හරි තනි තලන්නේ හොද්දට උලගත් වෙනවා ගයිස්. මෙතන මොකක් හරි අබ්බූත කේස් එකක් තියෙනවා. අපි මේ ඉටිපන්දම පත්තු කර ගන්න අමුලින්ම. ඊට ඉටිපන්දම ඕගේ තියන්න. හැබැයි කොච්චර මේවා වුණත් මේවා සාමාන්‍යයෙන් ඔය මේ හොද්දට තියෙනවා. කියන්නේ මේ ගෙදර එහෙම මේ ඒක තමයි ආස් කරනවා වගේ සීන් එකක් තියෙනවා. දැන් අපේ මේක තමයි ඊළඟ කේස් එක. මෙතන අద్భుත දෙයක් සිද්ධ වෙනවා නම් මේක නිමෙන්න ඕනේ. හරි අපි දන්නවා ඔයා කවුද කියලා. මේ ගෙදර කෙනානේ. මෙතන ඔයා ඉන්නවනම් මේ අබ ගහේ ඔයා ඉන්නවනම් නැගලා පුළුවන් නම් අපිට අබ ගෙඩි වලින් ගහන්න නැතුව මේක නිමලා පෙන්නන්න. පුළුවන් නම් නිමලා පෙන්නන්න. අපි දන්නවා ඔයා තමයි මෙතන ඉන්නේ කියලා. අපේ හැමෝටම පේන මේක පුළුවන් නම් නිමලා පෙන්නන්න. ඔඩෝ ගයිස් ඒක එක සැරේටම නිමුණනේ. ඕක අල්ලගෙන විසික් කරනවා. ඉටිපන්දම විසික් කරනවා. ගයිස් අපි ඒක විසික්වා. ඕන් ඔය බඩු සෙට් එක ගන්න. අපේ තුන්වෙනි එක්ස්පෙරිමන්ට් එකත් ඉක්මනටම කරන්න ඕනේ. මේ ඕන් එන ගයිස් දැකනේ ගයිස් මෙතන අත්‍තරම අద్భుත දෙයක් වුණා. මම කිව්වට පස්සේ තමයි එක සැරේම නිමුනේ. ඔතනින් එනවා. ඔතන දැන් ඉන්නවා ඇති. යකෝ බී මෙතන කටු ගල්ලා තියෙන්නේ. යන් අපි ඉබ්බන්ට අපේ තුන්වෙනි එක්ස්පෙරිමන්ට් එක ගන්න ඕන් ඔතන ඇති පහන තිබ්බා. බලන්න ඕන් ඔගේ අපේ පහනක් තිබ්බා. ඒකට පහන් තිරේ දෙකක් තියෙනවා. පහන් තිර දෙකම දාලා පත්තු කරලා
අපි මේ ඈ තෙල් ඕනේ නිකන් පහන් තිරේ දාලා පත්තු කරලා මේ තියන්න මේ ඔය දෙක අපි පත්තු කරන්නේ මේ අනිත් මනු නැන්දම්මයි මේ මහත්තයයි වෙනුවෙන් ඒ දෙන්න ඉන්නවා නම් මේ අපිට කිසිම මේ ගැන මොකවත් කරන්නේ නැතුව මේ අපිට නිකන් අමුතු මේක නිමන්න කලින් ඉගියක් දෙන්න නිවන්න කලින් ඉගියක් දීලා නිමුන්නට කමන්නේ ඉබ්බට පත්තු කරන්න මේ ඕ පැක් කරගෙන ඉන්න ලෑස්ති කරගෙන ඉන්න ඔය ගෙනියන්න මේ මේක ඔය ටෝච් එක ගන්න හරි නැන්දම්මයි මහත්තයයි මෙතන ඉන්නවා නම් අපිට මොකක් හරි ඉගියක් දීලා ඔක නිමෙන්න මොකක් හරි ඉගියක් දීලා නිමෙන්න විදින සද්දයක් වදිනවා. ඒක තමයි. මොකක්ද අර සද්දේ? මාර උලකක් නෙන්නේ. ටොම් මේක නිවිලන්නේ. ගලකුත් ගැහුවා ගයිස් මෙතන ගලකුත් ගැහුවා බල්ලොත් දිනනවා මෙතන හරි අපි හිටපු දේ හරි අපේ බඩු සේරම පැක් ගත්තා නේද? හරි මේ පහන ඕනේ නැහැ අපි එක තියලා යමු. මේ ඉතින් මේ මෙතන තමා තුබහුත් තියෙනවා බල්ලොත් බිරුව මොකක් හරි අద్භූත දෙයක් තිබුණා ඒක තමා ගයිස් මේ මෙතන නම් ඇත්තටම අద్භූත දෙයක් තියෙනවා ඉතින් අපේ අద్භූත එක්ස්පෙරිමන්ට් තුනම සාර්ථකයි නේ එක්ස්පෙරිමන්ට් තුනම සාර්ථකයි අපි සාර්ථක ලෙස නිම කරා මේ තුනම ඇත්තටම මේක නම් මහා බය හිතෙනවා අතන ඔයාලට පේන ඇති මේ ගෙදර සම්පූර්ණයෙන් කැඩිලා මේ අපි එනකොට මේ කෑල්ල කැඩිලාද තිබ්බේ? ඔව් නේ කැඩිලා නේ තිබ්බේ. අතන කෑල්ල කැඩිලා තියෙනවා. මේ ඉව්වා නිකන් අර කැඩිලා නම් ඔහොම තියෙන්නේ. ඒක තමයි ගලවලා වගේ තියෙන්නේ මේ කට්ටිය කියන ඔය ගඩොල් කැට වලිනුත් ගහනවා කියලා අපිටත් නිකන් අර ගඩොල් කෑල්ලක් වඩනවා වගේ නේද? ඒක වුණ ගමන්ම එටෝම නිමුණා අර දෙකම මේ කොච්චර උලන් ඇහුවා සාමාන්‍යයෙන් මේ නිමෙන්නේ මේ ඉරිතැරිලා තියෙනවා මොකක්ද සද්දයක් ඇහෙනවා ඔයසරියක් බල්ලක් බුරුනවා. ඉතින් ගයිස් අපේ වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථකයි නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මෙච්චරයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ වල තවත් අබ්බෝද දේවල් ගේන්න. ඉතින් අද වීඩියෝ මෙච්චරයි. ඔයාලා හැමෝටම bye guys.